වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ අපි ප්‍රැක්ටිස් කරද්දී කරන වැරදි කීපයක් ගැන සහ කොහොමද මේ වැරදි හදාගෙන අපි ප්‍රැක්ටිස් කරන්න කියන එක ගැන. ඉතින් අපිට ඇත්තටම වාදකෙක් විදිහට අපේ ජීවිතේ වැදගත්ම දෙයක් තමයි ප්‍රැක්ටිස් කරන එක. ඉතින් අපි හරියට ප්‍රැක්ටිස් කරොත් අපිට අපේ ගෝල් එකට ඉතා සාර්ථකව යන්න පුළුවන්. එතකොට අපිට අපේ ප්‍රැක්ටිස් එකේ මේ තියෙන වැරදි අඩුපාඩු නිසා අපිට සමහර වෙලාවට හිතෙනවා අපි ඉන්නේ එකම තැන නේද, අපි ඉම්ප්‍රූව් වෙන්නේ නැද්ද, මේ වගේ දේවල්. ඉතින් අපි කතා කරමු කොහොමද මේ වැරදි අඳුරගන්නේ සහ අපි කොහොමද මේ වැරදි හදාගෙන යන්නේ කියන එක. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි දේ තමයි වේගය. ඉතින් අපි හැමෝම කැමති ෆාස්ට් ප්ලේ කරන්න. ඉතින් අපි කරන වැරදිම දෙයක් තමයි අපි අලුතෙන් දෙයක් ඉගෙන ගත්ත ගමන් අපි බලන්නේ ඒ ස්පීඩ් එකේ ප්ලේ කරන්න. සෝලෝ එකක් හරි ලික් එකක් හරි අපි බලන්නේ ස්පීඩ් ප්ලේ කරන්න. ඒක අපේ හැටි අපි හැමෝම කැමති වේගෙන් ප්ලේ කරන්න. ඇත්තටම ඒකෙන් වෙන්නේ අපි අලුතින් ඉගෙන ගත්ත ගමන්ම අපි ස්පීඩ් ප්ලේ කරන්න ගියොත් වෙන්නේ අපිට හුඟක් දේවල් මිස් වෙනවා. ඒක අපිට සමහර නෝට් මිස් වෙනවා අපි හදාගන්නේ නැහැ. සමහර ටෙක්නික්ස් ගැන අපි කියා කරන්නේ නැහැ. මොකද අපි හැම වෙලේම ફોකස් කරන්නේ අපි කොහොමද වේගය තියාගන්නේ කියන එක. ඒක ඇත්තටම ලොකු වැරද්දක් අපි අපිට කරගන්න. මොකද එතකොට මේ සෝලෝ එක හරි ලික් එක හරි ටෙක්නික් එක හැදෙන්න ගොඩාක් කල් යනවා. මොකද අපි ඒකේ පස්සේ කාලයක් ඇද්දි තමයි අපි ඒකට හරි දේ හදාගන්නේ. අනිත් දේ තමයි අපි සමහරලාට වැරදි ටෙක්නික් එකකට හුරු වුණොත් එහෙම ඒක හදාගන්න ආයේ ලොකු කාලයක් යනවා. එක්කෝ ඒ ටෙක්නික් එක අපි වැරදියට ප්‍රැක්ටිස් කරාට පස්සේ සමහර වෙලාවට අපිට එතනින් එහාට ස්පීඩ් එක අරන් යන්නත් බැරි වෙනවා. සමහර පිකින් වගේ වැරදුනොත් අපිට සමහරලාට අපිට ඊට වැඩිය ලේසි විදියක් තියෙනවා. හැබැයි අපි ඒක ફોකස් කරන්නේ නැහැ. අපි ફોකස් කරන්නේ නැතුව අර එකම ස්පීඩ් එක ගැන විතරක් ફોකස් කරොත් අපිට වෙන්නේ අර වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අපි කරන්න ඕනේ ප්‍රැක්ටිස් කරද්දී අපි ප්‍රැක්ටිස් කරන්න යන සෝලෝ එක හරි ලික් එක හරි අපි කැලි වලට කඩලා පොඩි විදිහට ඒ කැලි හරියට පර්ෆෙක්ට් කරගෙන එතනින් ඉස්සරහට යන එක. ඉතින් ඒක තමයි හොඳම දේ. ඒකට අපිට ඒ සෝලෝ එකේ පොඩි පාර්ට්ස් ගැන හරි අයිඩියා එකක් තියෙනවා. අපි දන්නවා කොහොමද ඒක පික් කරන්නේ, නෝට්ස් කොහොමද මූව් වෙන්නේ, මොන නෝට්ස් වලද යන්නේ කියලා අපිට ස්ලෝ ප්‍රැක්ටිස් කරද්දී අයිඩියා එකක් තියෙනවා. එතකොට අපිට එතනින් එහාට අපිට හදාගන්න තියෙන වේගය විතරයි. ඉතින් අපි ප්‍රැක්ටිස් කරද්දී මුලින්ම හැම දෙයක්ම ස්පීඩ් ප්ලේ කරන්න try කරන්න එපා. මුලින් ප්ලේ කරද්දී අපි හිමීට කැලි වලට කඩලා ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න. දෙවෙනි දේ තමයි අපි ප්‍රැක්ටිස් කරද්දී අපේ තියෙන අඩුපාඩු අපි හදාගන්න try කරන්නේ නැහැ. ටෙක්නික්ස් වල තියෙන අඩුපාඩු අපි හදාගන්න try කරන්නේ නැහැ. සමහර අය කියනවා අපිට මේ ටැපින් බෑ. ඉතින් සමහර අය කියනවා බෙන්ඩිං වල අඩුපාඩු තියෙනවා. ඉතින් අපි ප්‍රැක්ටිස් කරද්දී ඇත්තටම අපි ફોකස් කරන්න ඕනේ අපේ තියෙන අඩුපාඩු. දැන් අපි සෝලෝ එක ප්ලේ කරද්දී සමහරලාට ඔයගොල්ලන්ට අහුවෙලා තියෙන ස්ලයිඩ් කරද්දී පොඩ්ඩක් මිස් වෙනවා. හැබැයි ඒක අපි හදාගන්න නැතුව අපි එතනින් ඉස්සරහට ගියොත් වෙන්නේ ඒ වැරද්ද කොහොමදවත් හැදෙන්නේම නැහැ. ඉතින් අපි try කරන්න ඕනේ ඒක එතනින් නවත්තන්න ඕනේ. සෝලෝ එක අපි එතන මිස් වෙන තැනක් තියෙනවා නම් ඒක එතනින් නවත්තලා ඒක දිගටම ආයෙ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ කැලේ විතරක් දිගටම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි හොඳම දේ අපිට අපේ අඩුපාඩු හදාගන්න. අපි එතනින් එහාට යන්න හොඳ නැහැ. මොකද එතනින් එහාට යනවා නම් ඒ වැරද්ද අපි දිගටම ආයෙ කරනවා. ඉතින් හොඳම දේ එතනින් නවත්තලා ඒ කැලේ වෙනම හදාගන්න එක. මේක තමයි අපේ ප්ලේ කරන දේවල් වල අඩුපාඩු හදාගන්න හොඳම දේ තමයි අපි ප්ලේ කරන සෝලෝස් වලම හරි නැත්නම් ලික් වල හරි තියෙන පොඩි අපිට වැරදි අහුවෙන්නේ නැත්නම් ඒවා අපි දිගටම එහෙම රිපීට් කරලා හදාගන්න ඕනේ. ස්ලෝ ප්ලේ කරලා හදාගන්න ඕනේ. එතනින් එහාට යනවා කියන්නේ අපි තව සෝලෝ එකේ ටෙක්නික් එක අපිට හම්බුනොත් අපි ඒකෙත් ඒ විදිහටමයි ප්ලේ කරන්නේ. ඒක එතනින් එහාට හැදෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි අපි මොනවා හරි සෝලෝ එකක් හරි ලික් එකක් හරි ගත්තොත් අපි පොඩ්ඩක් ඒක ඉගෙනගෙන අපි කරන්නේ දිගටම ඒක රිපීට් කරනවා. ඒක සපූර්ණ සෝලෝ එකම ප්ලේ කරලා ඉවර කරනවා. ඇත්තටම මේක නෙමෙයි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ සෝලෝ එක හරි ලික් එක හරි මුලින් ඉඳන් අපි කොටස් වලට කඩලා ඊට පස්සේ ඒ කොටසින් කොටස ප්‍රැක්ටිස් කරන එක තමයි සාර්ථකම විදිය. එතකොට අපිට අහුවෙනවා ඇතුලේ මොනවා හරි අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හැම දෙයකම අපිට ඒක හදාගන්න පුළුවන්. එතකොට අපිට සම්පූර්ණ සෝලෝ එක ප්ලේ කරද්දී අපිට ඒක හරියට නිවැරදිව ප්ලේ කරන්න පුළුවන්. හැබැයි අපි එක දිගටම සෝලෝ එක ප්ලේ කරොත් අපිට වෙන්නේ සෝලෝ එක අපි කන්ටිනියස්ලි ප්ලේ කරනවා. හැබැයි අපිට අර ඇතුලේ තියෙන පොඩි මිස් වෙන දේවල් හදාගන්න වෙන්නේ නැහැ. ඒකට පුරුදු වුණාම ඇත්තටම අපි හැම වෙලෙම try කරන අලුතෙන් සෝලෝ එකක් ඉගෙන ගන්නවා. අපි ඒක බාගෙට වෙන නිකන් සවුන්ඩ් එන්න විතරක් හදාගන්නවා. ඇතුලේ දේවල් ගැන අපි ફોකස් කරන්නේ නැහැ. දිගටම සෝලෝ එක ප්ලේ කරනවා. ඇත්තට ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි අලුතෙන් දෙයක් ඉගෙන ගද්දී ඒ දේ සරලම පොඩිම කැලි වලට කඩලා පොඩි දේවල් හදාගෙන ඊට පස්සේ තමයි සම්පූර්ණ සෝලෝ එකම ප්ලේ කරන්න ඕනේ. ඇත්තට මේක අප්ලයි කරන ඕනෙම දෙයකට ඇප්ලයි කරන්න පුළුවන්.
ඒ කියන්නේ අපි ගන්න ඕනෙම දෙයක් කොටස් වලට කඩලා කොටසින් කොටස ප්‍රැක්ටිස් කරොත් අපි ඊට පස්සේ කොටස් ටික එකතු කරන් තියෙන. එතකොට අපේ පර්ෆෙක්ෂන් එක නිකම්ම හැදෙනවා. ඒ වගේම අපි ප්ලේ කරන එක ඉතාමත් නිවැරදි වෙනවා. අපේ ටෙක්නික්ස් හැදෙනවා. එතකොට අපේ හොඳ සවුන්ඩ් එකක් අපෙන් එනවා. ඉතින් මේ දේවල් ගැන අපි ගොඩක් ෆෝකස් කරන්න ඕනේ. අපි සෝලෝ එකක් ප්ලේ කරද්දී හරි ලික් එකක් අලුතින් ඉගෙන ගද්දී හරි අපි සරලම කොටස් වලට බෙදා ගන්න ඕනේ. ඒ බෙදාගෙන ඊට පස්සේ කෑල්ලෙන් කෑල්ල ප්‍රැක්ටිස් කරන එක තමයි සාර්ථකම ක්‍රමය. ඉතින් අපි අද කතා කරේ අපි ප්‍රැක්ටිස් කරද්දී කරන වැරදි සහ කොහොමද අපි ඒවා හදාගන්නේ හරියට ප්‍රැක්ටිස් කරන්න කියන එක ගැන. ඉතින් අපි මේ දේවල් ගැන තවදුරටත් අපි ඉස්සරහට වීඩියෝස් වලින් කතා කරමු. ඉතින් මම ආරාධනා කරනවා අපේ පරණ වීඩියෝස් තියෙනවා. අපි ගොඩක් දේවල් ගැන කතා කරලා තිනවා. එක්සර්සයිසස් එතකොට ෆ්‍රෙඩ් බෝඩ් එක මතක තියාගන්නේ කොහොමද, ස්ට්‍රෙචින් මේ වගේ ගොඩක් දේවල් ගැන කතා කරලා තිනවා. ඉතින් අපි ඉස්සරහටත් ඒ ගැන කතා කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.